අයිබෝන් යාළුවනි. අපි අද කතා කරන්නේ ඔයාලා අපි කවුරුත් ආස කරන ඒත් අදාහගන්න තමාරෝ ජීවන රටාවක් ගත කරන අපූරු ජන කොට්ටාසයක් ගැන. ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න සෙල්සියස් අංශක ඍණ 50ට වඩා පහළ යන අධික සීතලක් තියෙන පරිසරයක කිසිම නවීන තාක්ෂණයක් පාවිච්චි කරන්නේ නැතුව හිමෙන් මෙහෙලා ගියපු අති විශාල තැනිතලාවක ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඇත්තට මේක හිතන්නවත් අමාරුයි. හැබැයි රුසියාවේ සයිබීරියා කලාපයට ඇත් යමල් අර්ධ දීපේ එහෙමත් නැත්නම් යමල් පෙන්සිවුරා කියන ප්‍රදේශයේ ජීවත් වෙන නේනෙට්ස් ජනතාවට නම් මේක තමන්ගේ එදින්දා සාමාන්‍ය ජීවිතයක්. ඉතින් මේ වීඩියෝ පුරාවට මේ හිම කතරේ රජවරුන්ගේ ජීවන අරගලය ගැන අපි අද කතා කරනවා. නේනෙට්ස් ජනතාව කියන්නේ කවුද? නේනෙට්ස් ජනතාව කියන්නේ වසර දහස් ගණනක ඉඳලා ආක්ටික් කලාපේ එහෙම නැත්නම් උත්තර ධ්‍රැවයට කිට්ටුව ජීවත් වෙන ස්වදේශීය ජන කොට්ටාසයක්. මේ අය සම්පූර්ණයෙන්ම නෝමෑඩික්. එමත් නැත්තම් සංචාරක ජීවන රටාවක් තමයි ගත කරන්නේ. ඒ කියන්නේ මෙයාලට එක තැන හදපු ස්ථිර ගෙවල් දොරවල් නැහැ. මෙයාලගේ මුළු ජීවිතේම බැඳලා තියෙන්නේ පිනිමුවන්. ඒ කියන්නේ රෙන්ඩිය සත්තු එක්කයි. Tamanගේ රෙන්ඩිය රංචු වලට කන්න අවශ්‍ය පාසි සහ ලයිකන් හොයාගෙන මේ අය අවුරුද්ද පුරාම කිලෝමීටර් දහස් ගණනක් දුර පයින් සංචාරය කරනවා. රෙන්ඩිය සතා කියන්නේ නේනෙට්ස් අයට නිකම් සතෙක් නෙවෙයි. එයාලගේ ජීවිතේ හැම දෙයක්ම කෑමට මස් බොන්න කිරිසාලේ අඳින්න හම් ගමනාගමනයට සත්තු මේ හැමදෙම ලබා දෙන්නේ මේ අපූරු සත්තු රංචුවයි. ලෝකේ කෙළවර හෙවත් යමල් අර්ධද්වීපය. නේනෙට්ස් භාෂාවෙන් යමල් කියන වචනේ තේරුම වෙන්නේ ලෝකේ කෙළවර. එහෙම නැත්නම් end of the land කියන එකයි. ඇත්තටම මේක ලෝකේ කෙළවරක් වගේම තමයි. මාස 8ක් විතර දිග වින්ටර් එහෙම නැත්නම් සීත ඍතුවක් තියෙන මේ ප්‍රදේශය වටේම තියෙන්නේ සුදු පාට හිමි විතරයි. ගස් කොළන් වෙන්නේ නැතරම් ගිම්හාන කාලේ ඒ කියන්නේ සමයක ආවත් එක්කම තියෙන්නේ මාස 2-3ක් වගේ කෙටි කාලයක් විතරයි. ඒ කාලෙට මුළු ප්‍රදේශයේම අයිස් දිය වෙලා වගුරු මෙයක් බවට පත් වෙනවා. ඉතින් මේ අන්ත කාලගුණය ඇතුලේ ජීවත් වෙනවා කියන්නේ අතිශය දුෂ්කර අත්දැකීමක්. හැබැයි මේ පරිසරයේ තියෙන ලස්සන දේවල් ගැන නොකියන් බෑ. රෑ ආසේ පේන Northern Lights එහෙමත් නැත්නම් උත්තර ධ්‍රැව දීප්තිය මේ ප්‍රදේශයට දෙන්නේ හරිම මායාකාරී ලස්සන. හිම කතර ගෙදර. ඔයාලට හිතෙන්න පුළුවන් මේ තරම් සීතලක මෙයාලා කොහොමද ඉදාගන්නේ? කොහොමද ගෙවල් හදාගන්නේ කියලා. නේනෙට්ස් ජනතාවගේ මේ తాවකාලික ගෙවල් හඳුනන්නේ චූම් කියලා. මේවා හරියට විශාල ටෙන්ට් එහෙම නැත්නම් කූඩාරම් වගේ. ලී කණු වලින් කේතුවක හැරේට රාමුවක් හදලා ඒකේ වටේට රෙන්ඩිය හම් තට්ටු කීපයක් බඳිනවා. මේ චූම් එකක් ඇතුළට ගියාම පිට තියෙන ඍණ 50 සීතල පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. කූඩාරම් හරිමද ලිපක් තියෙනවා. ඒකෙන් තමයි මුළු කූඩාරම්ම උණුසුම් වෙන්නේ. ඒ වගේම කෑම උයාගන්නේ කූඩාරම් ඇතුලේ හැමෝටම වෙනු තැන් තියෙනවා. ගෙදර ප්‍රධානියට කාන්තාවට සහ දරුවන්ට වගේම අමුත්තන්ටත් විශේෂ තැනක් වෙන් කරලා තියෙනවා. කාන්තාවන් සහ ළමුන්ගේ භූමිකාව. නේනෙට්ස් සමාජය ඇතුලේ කාන්තාවන් ලැබෙන්නේ ගොඩක් වැදගත් වගේම වගකීම් පිරුණු තැනක්. පිරිමය දවස පුරාම පිනිමුවන් රංචුවත් එක්ක හිම කතර ගමන් කරද්දී මුළු කඳවුරම ඒ කියන්නේ කැම්ප් එකම බලාගන්නේ කාන්තාවන්. උයන පියන එක, දරුවන් බලාගන්න එක, හම්බලින් ඇඳුම් මහන එක වගේම කලින් කිව්ව චූම් කූඩාරම් ගලවන එක සහ අලුත්ින් හයි කරන එක මෙයාලගේ රාජකාරියක්. කාන්තාවන් හරිම දක්ෂයි. ඇය පැය භාගයක් වගේ පොඩි කාලයක් ඇතුළත මේ සම්පූර්ණ කූඩාරමම ගලවලා ස්ලේට් කියන හිම කරත්තේ පටවනවා. ළමන්ගේ ජීවිතය ගැන කතා කළොත් මේ දරුවෝ පොඩි කාලෙදිම මේ අධික සීතලට හුරු වෙනවා. එයාලට සෙල්ලම් විදියට ලැබෙන්නේ පිනිමුවන්ගේ අංකැලි වගේ දේවල්. හැබැයි අද කාලේ ගොඩක් දරුවෝ වයස අවුරුදු 7 වුණාම රජේ බෝඩින් ස්කූල් එහෙම නැත්නම් නේවාසික පාසල් වලට යන්න ඕන. ඉස්කෝල නිවාඩු කාලෙට විතරයි එයාලට ආපහු තමන්ගේ පවුලත් එක්ක එකතු වෙන්න පුළුවන් වෙන්නේ. ආහාර සංස්කෘතිය සහ ඇඳුම් පැළඳුම්. නේනෙට්ස් ජනතාවගේ ආහාර වේල අපිට නම් ගොඩක් අමුතුයි. අපි කලින් කිව්වා වගේ මෙයාලා ගොවිතැන් කරන්නේ නැහැ. ඒ නිසා එළවලු පළතුරු මෙයාලගේ ආහාරයට එකතු වෙන්නේ කලාතුරකින්. මෙයාලගේ ප්‍රධාන කෑම තමයි පිනිමුවන්ගේ මස්. විශේෂයෙන්ම දේ තමයි මෙයාලා අමුවෙන් මස් කන්න පුරුදු වෙලා ඉන්න එක. ඒ වගේම අලුත මැරුව සතෙක්ගේ උණුසුම් ලේබුන්නත් මෙයාලගේ ප්‍රධාන සිරිතක්. මේක අහද්දී ඔයාලට පුදුම හිතෙන්න පුළුවන්. ඒත් විද්‍යාත්මක බැලුවම මේ අමු මස් සහ ලේ වලින් තමයි මෙයාලට අවශ්‍ය විටමින් C සහ අනෙකුත් පෝෂක පදාර්ථ ලැබෙන්නේ. ඒක නිසා තමයි එයාලා ලෙඩ රෝග නැතුව මේ තරම් නිරෝගී වෙන්නේ. ඇඳුම් ගැන කතා කරනවා නම් මේ සීතලෙන් බේරෙන්න
එයාලා අඳින විශේෂ ඇඳුම තමයි මාලිස්ටා. මේ ඇඳුම මහන්නේ සම්පූර්ණයෙන්ම පිනිමුවන්ගේ හම් වලින්. මේක හරියට විශාල ඕවර් කෝට් එකක් වගේ. මේ ඇඳුම ඇතුළට වෙන්න හැමේ තියෙන ලෝම පැත්ත හරවලා තමයි මහන්නේ. ඒ නිසා ඇඟේ තියෙන උණුසුම පොඩ්ඩක්වත් එළියට යන්නේ නැහැ. සංක්‍රමණය සහ සංස්කෘතික බැඳීම්. මෙයාලගේ ජීවිතයේ වැදගත්ම කොටස තමයි සංක්‍රමණය වීම. එක තැනක කෑම වුණාට පස්සේ එයාලා අලුත් තැනකට යනවා. සමහර වෙලාවට මෙයාලගේ රංචු වල සතු දහස් ගණක් ඉන්න පුළුවන්. මේ සතු ටිකත් එක්ක මිදුළු ගංගා හරහා ලොකු හිම කුණුවට මැද්දෙන් යන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. මෙයාලා බාණ්ඩ ප්‍රමාණයට පාවිච්චි කරන්නේ ලී වලින් හදපු ස්ලේට් කරත්ත. නේනිට්ස් ජනතාව සෝබාදහමට ගොඩක් ගරු කරනවා. හැම ගඟකටම ගහකටම කන්දකටම ආත්මයක් තියෙනවා කියලා එයාලා විශ්වාස කරනවා. එයාලා කවදාවත් සෝබාදහමෙන් Tamanට අවශ්‍ය ප්‍රමාණයට වඩා දේවල් ගන්නෑ. සතෙක්ව ආහාරයට ගත්තත් ඒක කරන්නේ ගොඩක් ගෞරවයෙන්. අනාගත අභියෝග. මේ තරම් ශක්තිමත් නේනිට්ස් ජනතාවට අද වෙති ලොකු අභියෝග කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිනවා. පළවෙනි සහ භයානකම අභියෝගය තමයි දේශගුණික විපර්යාස. ලෝකයේ උෂ්ණත්වය ඉහළ යද්දී යමල් පෙනින්සියුලා එකේ තියෙන අයිස් දියම පටන් ගන්නවා. මේ නිසා කාලගුණය වෙනස් වෙලා පෙනිමුවන්ට කෑම හොයාගන්න අමාරු වෙලා තියෙනවා. දෙවෙනි අභියෝගය තමයි යමල් ප්‍රදේශය කියන්නේ ලෝකයේ තියෙන විශාලතම නැචරල් ගෑස් එහෙමත් නැත්නම් ස්වභාවික ගෑස් නිදි තියෙන තැනක් වීම. ලොකු ගෑස් කම්පැනි ඇවිත් මේ ප්‍රදේශයේ කර්මාන්තශාලා සහ පාරවල් හදනවා. මේ නිසා නේනිට්ස් ජනතාවගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග අවහිර වෙලා තියෙනවා. ඒ වගේම බෝඩින් ස්කූල් වලට ගිහින් නවීන ලෝකෙට හුරු වෙන්න තරුණ පරම්පරාව නැවතත් මේ දුෂ්කර හිම කතරට එන්න අදිමදි කරන තත්ත්වයකුත් අද නිර්මාණය වෙලා තිබෙනවා. කොහොම වුණත් නේනිට්ස් ජනතාව කියන්නේ මිනිසුන්ගේ තියෙන නොඹසුබට උත්සාහය සහ සෝබාදහම එක්ක තියෙන අපූර්වම බැඳීම. ලෝකෙට පෙන්වන කණ්ඩායමක්. නවීන ලෝකේ ස්මාර්ට් ෆෝන් සහ ඉන්ටර්නෙට් එක්ක අපි ගොඩක් පහසුකම් පිරිච්ච ජීවිතයක් ගත කරද්දී ලෝකයේ කෙළවරේ මේ මිනිසු තවමත් Tamanගේ සංස්කෘතිය රැකගෙන අභිමානවත් ජීවිතයක් ගත කරනවා. එයාලා අපට උගන්වන ලොකුම පාඩම තමයි අපි කොච්චර දියුණුවත් සෝබාදහමට ගරු කරමින් ජීවත් වෙන්න ඕනේ කියන එක. ඉතින් යාළුවනි මේ වීඩියෝ එකෙන් ඔයාලාද ලෝකයේ තියෙන වෙනස්ම විදිහේ ජීවන රටාවක් ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා අපි හිතනවා. මේ වගේ තවත් ලෝකයේ තියෙන අපූර්ව තොරතුරු අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන් එක්ක share කරගන්නත් කියලා ආදරෙන් මතක් කරනවා. හැමෝටම සුබ දවසක් වේවා.